Travel Souls. ඉතින් ඔන්න අද අපි තවුස් විශාල දෙව්ලොවට යන්න හදන්නේ. ඉතින් මෙන්න මට පිටුපස්සෙන් තියෙනවා නෙළුම් කුළුණ. ඉතින් අද අපි නෙළුම් කුළුණට ගිහිල්ලා බලන්න හදන්නේ ඉතින් කොහොමද මෙහි තියෙන view එක කියලා බලම තියෙන. ඉතින් ඔන්න අපි පිටුපස්සෙන් තියෙන නෙළුම් කුළුණට යන්න හදන්නේ. එහෙනම් ඇතුළට යන ගමන් හම්බෙමු වීඩියෝ එකෙන් නෙළුම් කුළුණ මොන වගේද කියලා බලලා. එහෙනම් අපි යන් ඇතුළට. ඉතින් මෙන්න මෙතනින් ටිකට්ස් ගන්න ඕනේ. එක්කෙනෙක්ට රුපියල් 500යි. පොඩි අයට 200යි. මෙතෙන් ටිකට් කරන් තමයි මෙතනින් ඇතුළට යන්නේ. ඉතින් ඔන්න ටිකට් අරන් ඇතුළට ආවා. ඉතින් පොඩි අයට රුපියල් 300ක් ගන්න. ඉතින් මෙන්න තියෙනවා ලිෆ්ට් එකේද මොකේද පඩිපිලෙන් යන්නේ කියලා දන්නේ නැහැ. ගිහිල්ලා බලමු අද කොහොමද යන්නේ කියලා. ඉතින් ඔන්න අද කට්ටේ නම් ඇවිල්ලා ඉන්නවා සාමාන්‍ය නෙළුම් කුළුණ බලන්න උඩට ගිහිල්ලා. ඉතින් අපිත් යන නෙළුම් කුළුණ උඩට එනවා. මෙන්න තියෙනවා නෙළුම් කුළුණ. ඉතින් ඔන්න නෙළුම් කුළුණ ඇතුළට එන්ට්‍රස් වෙනවා. මෙන්න මේ වගේ වයිබ් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි ඇත්තම කිව්වොත්. මේ වගේ LED ලයිටින් එකක් තියෙනවා. ඔන්න අපි ගොඩ වෙන්නේ දකුණු ආසියාවේ වේගෙන්ම ගමන් කරන ලිෆ්ට් එකට. ඉතින් මේක තප්පර 33කින් නෙළුම් කුළුණ උඩටම අපි එක්ක යනවා. ඉතින් මේක එකපාර 29 දිනකට ගමන් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් පැක් වෙලා යන්නේ. ඉතින් මේකේ යනකොට කන් දෙක නම් අගුළු වෙනවා. ඔයාලට මගේ ඉරියව් වලින් පේනවා ඇති. ඉතින් මෙන්න මෙහෙම ලස්සනට මේ දොර ඇරිලා අපි යන්නේ ඊළඟ view එක බලන්න. ඉතින් නෙළුම් කුළුණේ ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ ලස්සන view එකක් තියෙනවා. මුළු කොළඹම පේන view එකක්. ඔන්න ආපු ගමන්ම ඔයාලට බැලුවොත් පේනවා ඇති මෙන්න මෙතනින් මරදාන ස්ටේෂන් එක. මරදාන රේල්වේ ස්ටේෂන් එක තියෙනවා. ඉතින් මෙන්න මේ පැත්තෙන් ලස්සනට කෝච්චි ටික නවත්තලා තියෙනවා. එතකොට මෙන්න මෙතනින් බැලුවොත් එහෙම කොළඹ පෝට් එක පේනවා. ඉතින් මාරම view එකක් මේක. ඉතින් මම දැනට නැගලා තියෙන උසම තැන තමයි මේ. සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය එනවා ඉතින් මේ view එක බලන්න නෙළුම් කුළුණ උඩ ඉඳන්. ඉතින් මේක නම් මාරම ලස්සන view එකක්. ඉතින් ඔයාලත් කොළඹ આવොත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න මේ view එක. ඉතින් උස තැනකට එන්න ඕන නම් අනිවාර්යෙන් එන්න නෙළුම් කුළුණට බලන්න. ඉතින් පේනවනේ ඔයාලට view එක මුළු කොළඹම පේනවා. අපි බලාගෙන හිටියේ මෙන්න මේ view එක නගන්. ඉතින් කොළඹට ඉර බහින විදිය. ඉතින් ඔයාලට පේනදී පෝට් සිටි එකත් එක්ක එහා පැත්තෙන් ඉර හැමීට බහිනවා. ඉතින් මාරම සන්සෙට් ටැග් එක. ඉතින් කොළඹ આવොත් අනිවාර්යෙන් හවසට ඔයාලත් මෙන්න මේ වගේ එන්ජොයි කරන්න නෙළුම් කුළුණ උඩට ඇවිල්ලා යන්න. ඉතින් මාරම ලස්සනයි මේ view එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මාර ලස්සන සන්සෙට් එකක් තියෙනවා පිටිපස්සේ. කොළඹ පෝට් සිටි එකට ඉර බහින විදිය. ඉතින් ඔන්න නෙළුම් කුළුණෙන් අපි බිමට බහින්න ගන්නේ වැඩි වෙලාවක් උඩ ඉන්න දෙන්නේ නැහැ. ඉතින් පේනවානේ මුළු කොළඹම පේනවා මාර ලස්සනයි view එක. ඔයාලත් එන්න අනිවාර්යෙන් එනවනම්. ඉතින් ඔන්න නෙළුම් කුළුණෙන් බැස්ස ගමන් එතන තියෙනවා මොනවද ඉසෝවඩේ. ඉතින් ඒ කන ගමන් අපි vlog එක ඉවර කරන්න හදන්නේ. අර පැත්තෙන් ඉරත් බහගෙන යනවා. එහෙනම් ඔන්න අපේ නෙළුම් කුළුණ vlog එක ඉවරයි. ඔයාලා subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න Travel Soul channel එක. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. Goodbye.